අපි කලින් වීඩියෝ එක කරනකොට පොයින්ට් එස්ටිමේෂන් වල පොයින්ට් පොයින්ට් එස්ටිමේෂන් වල තීරට කතා කරලා ඉවර කරා. එතකොට අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ අද ඉතුරු වෙලා නේ අද අපිට පටන් ගන්න තියෙන්නේ ඉන්ටර්නල් එස්ටිමේෂන් හරි ඉන්ටර්නල් එස්ටිමේෂන් එක පටන් ගන්න තියෙනවා. හරිද? එතකොට අපි යම් පොට්ටක් මේකට හරි. එතකොට ඊට කලින් මම මොකද ඒකට මතකද පොයින්ට් එස්ටිමේෂන් එක කියන්නේ මොකක්ද? පොයින්ට් එස්ටිමේෂන් ඊට කලින් ආය පාරක් යන්නම් මම. අපි දැන් කතා කරන්නේ මොකද්ද? ස්ටැටික්ස් මොකද්ද මේ අපේ අපේ තියෙන්නේ දැන් මේ පාර අපි ඉගෙන ගන්නේ මොකද්ද? ස්ටැටික්ස් ඉන්ෆරන්ස් මේකෙදි මේලි කතා කරන්නේ මොකද්ද? මේකේ තියෙන්නේ අපිට දෙනවා සාම්පල් එක ඩේටා වගේක් දෙනවා. හරිද? සාම්පල් එක ඩේටා වගේක් දෙනවා. අපි මොකක් හරි ක්‍රමයකින් මොකද්ද? ඒක පොපියුලේෂන් එකට අදාළ පොපියුලේෂන් එකේ මොකක් හරි view නැත්තම් වර්ගව මොකක් හරි එකක් හොයන්න ඕන. හරිද? ඒක ක්‍රම කීපයක් තිබ්බා. ඒ ක්‍රමවලදී කතා කරනකොට ප්‍රධාන එකක් තියෙන පළවෙනි එක තමයි point estimation ඒකද කරේ පොයින්ට් එකට එක හරියම අගය අපි එක අගයක් දෙන මෙන්න මේක තමයි එන්න ඕන උත්තරය කියලා. එක එස්ටිමේෂන් එකක් දෙනවා. හරිද? දැන් අපි කතා කරන්නේ ඉන්ටර්වල් එස්ටිමේෂන්. ඉන්ටර්වල් එස්ටිමේෂන්. ඒතර ඉන්ටර්වල් එස්ටිමේෂන් මේ පරාසයක් දෙන මෙන්න මේ අතරතුර ඕන අගයක් වෙන්න පුළුවන් කියලා මම හරියටම දෙන්න. හැබැයි මෙයාට වඩා මෙන්න මේ පොයින්ට් එස්ටිමේෂන් එකට වඩා පොයින්ට් එස්ටිමේෂන් එකට වඩා මේකේ ටිකක් එෆිෂියන්සි එක වැඩි. මොකද මේකේ වැරදුනොත් වැරදුනා. හරිද? මේකේ වැරදෙන්න තියෙන ඊට ප්‍රස්තාව අඩුයි. මොකද මෙතන රේන්ජ් එකක් තියෙනවා. එimhe කතාවක් තියෙනවා. හරිද? එතකොට ඉන්ටර්වල් එස්ටිමේෂන් එක ගැන කතා කරනකොට මේ මුඩ්ල ගඩ කරන්න. හරි කමන්නේ. පරිදාව හරි. එතකොට මේ වෙලේදී අපිට කමන්න. හරි. එතකොට මේකේ තියරි වගේක් තියෙනවා. පොඩි තියරි කතා ටිකක් තියෙනවා. මේකේ තමයි මට මම ලොකුවට තියරි කවර් කරන්නේ නැහැ. මේකේ මම විශේෂයෙන් කියන මෙතනදී තියරි කවර් කරන්නේ නැහැ. කවර් කරගෙන ටැක්සියට ගාන හදන ගමන් තමයි මම තියරි එක පොඩ්ඩක් කියාගෙන යන්නේ. මොකද හේතුව මේ අපේ එක ෆෝල්ඩරේ තියෙනවා 21 එකෙන් දුන්න එක. ඒකේ අයිගෙන කරනවා කොපි ටික හැම තියරි එකකටම හැම එකටම මේ අදාළ කොපි කරගෙන යනවා. ඒක ඇත්තටම මේ හොඳට මේ එක්ස්ප්ලেইন කරනවා මේ තියරි එක හොඳට එක්ස්ප්ලেইন කරනවා. හරිද? එතන මගේ දැන් මම එකම ආය පාරක් තියරි වල එක්ස්ප්ලেইন කරොත් වැඩක් නැහැ. මොකද මාත් එක බැලුවා ඒක ඇත්තටම තේරෙන හොඳට. මේ මම දන්නේ නැති ටික ඉගෙන ගත්ත එකෙන් සෑහෙන්න මේ තියෙනවා. එතකොට දැන් මම මේකෙදි එයාගේ අතින් තැනක ටිකක වැරදි ස්ටෑන්ඩ් ටිකක් තිබ්බා. වැඩ අපි මැඩම් ගන්න පොත් එක මෙයත් එක බලනකොට අර තැන දෙකක් වැරදිලා තිබ්බා. ඒ ටිකයි. ඊට අමතරව ගණන් එයා ටියුටර් කරලා තිබුණේ නැහැ. ඒතර මම ගණන් වලින් ඒව ටික කවර් කරගෙන මේකෙදි මම මේන්ලි කරන්නේ මොකද එතකොට ගණන් ටික හදන එක කරන්නේ. ගණන් වලින් තියරි ටික කවර් කරන එක තමයි මේන්ලි කරන්නේ. හරිද? අපි මැඩම් හදපු විදිහට මැඩම්ගේ තියරි විදිහට ගණන් ටික හදාගන්න ටික කරන්නේ. හරිද? එතකොට තියරි ටික මේකට එන්න කලින් මම කියන කොහොම හරි අර වීඩියෝ එක ෆෝල්ඩරේ 21 එකෙන් දුන්න එක ෆෝල්ඩරේ තියෙන ඒ අයියා දාලා දෙන කුප්පිය බලන්න. හරිද? එතකොට මොකටද අදාළව මේ ඉන්ටර්නල් එස්ටිමේෂන් එකට අදාළ. හරිද? මේකේ ලොකු වීඩියෝස් නැහැ. අපි ඔයාලට පය දෙකෙන් තුනින් ඉවර කරන්න පුළුවන්. හරිද? ඒ ටික බලලා ගිහලා මේක ගණන් ටික හදන්න. එතකොට අපි සෑහෙන ප්‍රැක්ටිස් එක කරලා එක්සෑම් එක ගණන් වලට මේ ෆේස් කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට මම කිව්වා දැන් එතකොට මේකෙදී අපි ටියුටෝරියල් එකම ගන්න පටන් ගමු. එතකොට මේ ටියුටෝරියල් එකෙන් පටන් ගමු. එතකොට ඔය ටික තමයි තියෙන්නේ. හරිද? මම ටියුටෝරියල් එකටම යන්න. ඊට කලින්. හරිද? ඒත් එක්කම යන්කෝ අපි. හරි. ටියුටෝරියල් එක ගණන් කිහිපයක් තියෙනවා. අපි හදමු. හරිද? ඊට කලින් මෙන්න මේ සමරියක් තියෙනවා. හරිද?
ඔගොල්ලෝ දැන් මං කිව්වා ඔගොල්ලෝ මේක බලලා ආවනම් මොකද්ද අපේ උඩ කුප්පිය බලලා ආවන උඩ වෙච්ච දීලා තිබ්බ ඒක තිබ්බ අවස්ථා කීපයක් තියෙනවා පළවෙනි එක මේ අපිට සාමාන්‍යයෙන් දෙන්න මෙතන අපිට ගොඩක් වෙලාවට normal distribution එකෙන් යන ඒවා තමයි දෙන්නේ. හරිද? එතන normal distribution එක follow කරන්න mu and sigma. හරිද? sigma වර්ග. හරිද? එතකොට අපිට ගොඩක් වෙලාවට කියන්නේ මෙන්න මේ mu හොයන්න කියලා. mu හොයන්න කියලා කියන්නේ. හරිද? එතකොට ගොඩක් වෙලාවට sigma වර්ගය තමයි දන්නේ නැත්තේ. හරිද? එතකොට මේ බලන්න මේ ඔයාලට දැන් තේරෙන්නේ නැති සමහරවිට තියුරි බැලුවොත් සමහරවිට තේරෙන ති ගානක් හදනකොට තේරෙයි. හරිද? එතකොට මේ බලන්න පොපියුලේෂන් එක නෝමල් වෙලා මෙන්න මේක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දන්නේ නැත්නම් අපි යූස් කරන්නේ මෙන්න මේක මෙන්න මේ ටෙස්ට් ස්ට්‍රක්චර් එක යූස් කරන්නේ ඊට පස්සේ මොකද්ද මේකම තමයි මේ දෙකම එකම තමයි මේ දෙක යූස් වෙන අවස්ථා තියෙනවා එතකොට පොපියුලේෂන් සාම්පල් සයිස් එක මේක කියන්නේ සාමාන්‍ය සාම්පල් සයිස් එක දැන් ගොඩක් වෙලාවට මේ යූස් කරන්නේ මෙන්න මේක පොපියුලේෂන් එක නෝමල් වෙලා සාම්පල් සයිස් එක හිතන්නේ නැතුව වේරියන්ස් එක නෑ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දන්නව නම් ගොඩක් වෙලාවට අපිට මෙන්න මේක තමයි යූස් කරන්න තියෙන්නේ. හැබැයි තියෙන data වලට අනුව සිග්මා දුන්න නැත්නම් හරිද? සිග්මා දෙන්න නැත්නම් S තිබ්බොත් නැත්නම් මේ සාම්පල් එකේ වේරියන්ස් එක තිබ්බොත් අපි යූස් කරන්න ඕනේ මේක. හරිද? තේරුණාද මේ එකම කතාව තියෙන්නේ. එකම කතාවක් තියෙන්නේ එකම කතාවක් තියෙන්නේ එකම කතාවක් තියෙන මේ දෙකේම එකම කතාවක් තියෙන. හරිද? එතකොට මේක යූස් කරන්න ඕන මොකද්ද? ඔයාට සිග්මා දීලා තිබ්බොත් මේක යූස් කරන්න. S දීලා තිබ්බොත් මේක යූස් කරන්න. හරිද? මේක නේද හිතන්නේ. මෙතන large small කියලා දීලා දෙන මෙතන small. එතකොට small නම් මේක පාවිච්චි කරන්න පුළුවන් large නම් මේක. එතකොට ඔයාට මේක මේ දෙකේ මොකද්ද හිතා ගන්න බැරි වෙන්නේ. හිතා ගන්න බැරි වුණොත් ඒකේ සිග්මා දීලා දෙනවා මේක යූස් කරන්න S දීලා දෙන මේක. මැඩම් කිව්වා ලෙක්චර් එකේදී මේ සමරේ නම් කොයි වෙලාවත් දෙන්නේ නැහැ කියලා කිව්වා මැඩම්. මේකට සත් මේක බලා ගන්න. හරිද? ඊට පස්සේ මේ මොකද්ද සිග්මා අන්නෝන් කොහොමත් අපි හොයන්න ඕනේ මියුනේ. ඒතර මියු දන්නෙත් නැහැ සිග්මාත් දන්නේ දෙකම දන්නේ. හරිද? ඊට පස්සේ මේකෙත් මොකද population is unknown population එක දන්නෙත් නැහැ මේක දන්නෙත් නැහැ. හරිද? ඔය වෙලාවට අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඔය වෙලාවට අවස්ථා කීපයක් උඩ එන්න. උතර දීලා තියෙන එතකොට මේකේ තියෙන්නේ මෙතන තියෙන්නේ මොකද්ද මෙන්න මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක population එක normal distribution එක anormal මෙතන පොඩ්ඩක් අඩාගමු අපි හරි මෙතන population එක දන්නවා හරිද population එක දන්නවා මෙන්න මේක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දන්නේ නැත්නම් අපිට අර වගේම තමයි මේක යූස් කරන්න පුළුවන් මේක යූස් කරන්න පුළුවන් ඒක ඩිපෙන්ඩන්ට් නෑ අපිට දීලා තියෙන රේට් එක අනුව අපිට මේක ඕන දේ පාවිච්චි කරන්න පුළුවන් ගණන් දෙක අනුව ගණන් හදනකොට ඔයාලට තේරෙන්නේ මොකද්ද හරිද ඊට පස්සේ අපිට දීලා තියෙනවා population is unknown මේකත් unknown මේක කලින් එකේ population එක normal distribution එක. ඒතර මේකෙදි යූස් කරන්න තියෙන්නේ මේක. නිකන් ඔයා ඔලුව ටිකක් දාගෙන මේ කතාව මොකද්ද කියන්නේ. හරිද? ඊට පස්සේ ආයෙ තියෙනවා population is unknown මේකත් unknown. ඔය වෙලාවට අර එකම කතාවට කියන්නේ. හරිද? එකම කතාවට කියන්නේ. මේක මෙතනින් එන්නේ. හරි. ඊට පස්සේ මේ බයිනෝමියල් කතාවක් තියෙන බයිනෝමියල් එකේදී මෙන්න මේක තමයි යූස් කරන්න ඕනේ. ඒවයි ගානක් තියෙන ටියුටෝරියල් එකේ ඒක කතා කරා. ඊට පස්සේ population එක normal වෙලා මේකේ තියලා තියෙන්නේ මේකෙදී අපිට හොයන්න කියන්නේ මේක මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මේ හැම එකේම ටාගට් පැරාමීටර් කියලා දෙන mu එක. මේකෙදි ටාගට් පැරාමීටර් එක සිග්මා වර්ගය වුණොත් නැත්නම් ස්ටෑන්ඩඩ් වේරියන්ස් එක වුණොත් අපි මොකක්ද යූස් කරන්න ඕනේ? මෙන්න මේ තියර එක තමයි යූස් කරන්නේ. ඔයාලට සමහරවිට තේරෙන්නේ නැති මම මොකද්ද කියන්නේ කියලා. ගාන හදාගෙනනකොට තේරෙයි. හරිද? පොඩි පැහැදිලි කිරීමක් කරේ අපි ගානක් දෙයක් හදනකොට ඔයාලට තේරෙයි. හරිද? මේක පොඩි කොපියක් දාගෙන ඉන්නවා. දැන් මට ඕනේ නැහැ එතකොට මම පැහැදිලි කරන්න මොකද්ද? හරිද? හරි. ගානකට යන්කෝ. හරි. එතකොට මෙතන දීලා තියෙන පළවෙනි ගානම ටියුටෝරියල් එකේ මෙතන මේ ගාන මැඩම් හදනවා මේක කියලා මෙතන තියෙන්නේ n equal 25 x 25 225 කියලා තියෙන්නේ x 25 කියන්නේ
මොනවාද අංක තියෙන 25ක් වෙනකන් තියෙනවා කියලා කියන්නේ. let x1 x2 x25 be a random sample x25 sample from a normal distribution එක follow කරනවා mu 9 find the 95 confidence interval for mu හරිද ඒ මොකක්ද කියන්නේ මේ මොකක්ද කියන්නේ අපි බලමු මේ මොකක්ද කියන්නේ කියලා හරිද එතකොට හරි අපි දන්නවා මේ කියන්නේ දැන් අපිට දෙන උත්තරේ මෙහෙම හිතන්නකෝ 95ක් 95ක්ම ඔයා දන්නවා හරි වගේ කියලා. හරි 95ම හරියන්න වගේ කියලා ඒ වගේ කතාවක් තමයි කියන්නේ. හරිද 95ම ෂුවර් 105ක්ම ෂුවර් නැත්නම් ඒ වගේ කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකක් කියලා තමයි කියන්නේ. හරිද ඒක ලොකුවට හිතන්න අපි ගාන යනකොට දැනනකොට තේරෙයි. හරිද? එතකොට මේක දීලා තියෙනවා මම ඔයා ඉස්සෙල්ලා ගාන මේව කරගන්න. එතකොට මේකෙදී මොකද්ද? අපි මියු තමා දන්නේ නැත්තේ අපි සිග්මා වර්ගය මොකද්ද කියලා දන්නවා සිග්මා වර්ගය 9ක් කියලා දන්නවා හරිද එතකොට මේකට ෆලෝ කරන්න පුළුවන් මොකද්ද සූත්‍රය මම අපි යන් අරකට ආයේ එතකොට අපි දන්නවා මොකද්ද සිග්මා අපි මියු තමා දන්නේ නැත්තේ මේ ටික එකක් විතර යූස් කරන්න ඕන අනිවාර්යයෙන් අපි දන්නවා මොකද්ද එතකොට සිග්මා නෝන් අපි ඒක සිග්මා අන්න ඕනේ සිග්මා නෝන් අපිට යූස් කරන්න දෙන එක මේකයි මෙන්න මේක. ඔකට යූස් කරන්න තියෙන්නේ අපි ඔකට කියනවා. ඔක තමයි යූස් කරන්න තියෙන්නේ. ඒතර අපිට කියන්න පුළුවන් මෙන්න මේකට අපි කියනවා අපි යූස් කරන්න පුළුවන් එක තිබි මොකද්ද? x bar එන mu සිග්මා බෙදීම n වල වර්ග. එතකොට x bar එන mu සිග්මා බෙදීම capital N වල ඒක follows normal distribution එක 0 1 normal distribution මේ කියන්නේ standard normal deviation එක what is theory එක බැලුවොත් theory standard normal deviation එක කියන්නේ යාගේ mu equal 0 sigma වර්ගය නැත්නම් sigma equal 1 කියලා කියනවා හරිද ඊට පස්සේ පියන් ආයි පාරා හරි එතකොට මේකට අපි කියන z කියලා කියනවා හරිද එතකොට දැන් ආය කතාවක් තියෙනවා confidence level එකක් ගැන කතාවක් කියලා තියෙනවා අපි බලමු confidence level එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට මතක් වෙයි අපි සෙකන්ඩ් සෙම් එකේ ඉගෙන ගත්ත ස්ටැට් වල normal distribution එකේ තියෙන bell shape එක හරිද මේක කියන්නේ කොහොම හරි මෙන්න මේ අවස්ථාවේදී එයාගේ confidence level එක කීයද 95යි දැන් 95යි කියන එක තමයි කියන්නේ අපි ඉගෙන ගත්තා මෙන්න මේ bell shape එකේ full size එක නැත්නම් මේ වර්ගඵල එකතුව කීයද වර්ගඵල එකතුව 1යි. නැත්තම් 100යි කියලා ඉගෙන ගත්තා. 1 නැත්තම් 100. 100 කියලා ගන්න පුළුවන් 1 කියලා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය 1 කියලා ගන්න. හරිද? එතකොට 100ට 100 කියලා කියන්නේ. හරිද? එතකොට උතර අපිට මේක කියලා තියෙන්නේ මොකද්ද? මේකේදී confidence level එක 100ට 95ක් කියලා කියනවා. 195ක් කියලා කියනවා. ඒතර මෙහෙම කරගන්න. අපි හිතන confidence level එක 195යි. නම් අපි හිතන මේක මෙන්න මේ ගානට මැදින් තියෙනවා. මේ දෙක ගානට මැදින් තියෙනවා. එතකොට මේක මොකද්ද? මේකට සමමිතික වෙල් ෂේප් එකක් තියෙනවා. එතකොට මෙතන කොච්චරද මේක? මෙතන වර්ගඵලය 195 කියන්නේ 0.95. හරිද? අපි ඊතර ගන්නවා මේක සම්මිතික නිසා. හරිද? සම්මිතික නිසා මේකේ වර්ගඵලය a නම් මේකෙත් වර්ගඵලය a කියලා ගන්න. හරිද? අවුලක් නැහැ ප්‍රශ්නයක්. හරිද? එතකොට මේකේ වර්ගඵලය ඔක්කොම එකයි නේද? 1 equal a plus a plus 0.95 හරි ඒක කීයද එන්නේ 1 equal 2a plus 0.95 මෙතන නා 0.1 minus 0.95 equal 2a ඊට පස්සේ 0.05 equal to a equal 0.025 කියලා ලියා ගන්න පුළුවන් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ හරිද එතකොට මෙන්න මෙතන කීයද මෙතන මෙතන වර්ගඵලය 0.025 මෙතනත් වර්ගඵලය 0.025 අපි මෙතන ලියා ගන්නවා ඒක මෙතන එතකොට එන්න ඕනේ මෙතනට තියෙන්නේ 0.25 අපි ලියා ගන්න මෙතන z 0.025 කියලා මෙතන මේක සම්මිතික නිසා හරිද මේ පැත්තේ ධන නම් මේ පැත්තේ දාගන්න මොකක් කියලා ඍණ 0.025 කියලා දාගන්න හරිද මම හිතනවා තේරෙන්නේ නැති හරිද එතකොට අපි දැන් මොකද කරන්න ඕන අපි කරන්නේ මොකද්ද
තාම හිතා ගන්න බෑ. බලමු මොකද්ද කරන්න තියෙන්නේ. හරිද? එතකොට මේකෙදි මෙන්න මේ අපිට 0.95 ඇවිල්ලා තියෙන කොතනද probability එක මොකද්ද? z කියන එක අඩු වෙන්න ඕනේ. මේ කුඩායෝ සමාන දැම්මත් එකයි මොකුත් නොදා දැම්මත් එකයි. සමාන දාන්න තුන් දැම්මත් අවුලක් නැහැ. සමාන දැම්ම ප්‍රශ්නයක් නැහැ. හරිද? අර ෆස්ට් එකේ නෝට් එක වලත් මතක් වෙයි මොකක්ද කතාව කියලා දීලා තියෙනවා. එතකොට ඍණ z 0.025 නැත්නම් z 0.025 ඔය දෙක අතර ඒක මෙතන ඊට මදි මම පොඩ්ඩක් මේ බදල කරන්න මෙහෙට ගන්න මේක පොඩ්ඩක් පල්ලයට යන්න හරිද p මේක තියෙන්නේ මේ කොයි අතරෙද තියෙන්නේ මේ 0. මෙන්න මේක තියෙන්නේ මෙන්න මේ 95 කියන කොයි හරියට තියෙන්නේ කොයි වර්ගඵල ඇතුළේ තියෙන්නේ කොතනද -0.025 ඉඳන් +0.025 එකට. ඒතර අපි ලියන්න ඕන කොහොමද? p minus z 0.025 z plus 0.025 equal 0.95 ලියා ගන්න පුළුවන්. අවුලක් නැහැ ප්‍රශ්නයක්. z කියන්නේ මොකද්ද? අපි දන්නා z කියන්නේ මොකද්ද කියලා. p equal z 0.025 x bar in a mu x bar in a mu or sigma o මූලය තාවක් is at 0.025 හරි අපි මේක දැන් මොකද කරන්නේ අපි මේක අපිට ඕනේ mu නේ mu උත්තර කරගන්න හදන්න අපි මොකද කරන්නේ ඔක්කොම දැන් මෙතන මෙන්න මේ 8 එකෙන් ඉදලා ගන්න 0.025 වැඩි කරනවා sigma o මූලයෙන් එතකොට x bar in a mu is at 0.025 sigma o මෙන්න මේ කැල්කියුලේෂන් එක එළියට ගන්න එපා මේ probability එක එළියකට ගන්න එපා මේක ඇතුළෙම කරන්න ඕනේ හරිද ඒක මැඩම් ලෙක්චර් එකේදී මේන්ලි ફોකස් කරන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා හරිද ඊට පස්සේ p දැන් මොකද කරන්න තියෙන්නේ mu ප්ලස් කරගන්න අපි මේ ඔක්කොම ඍණෙන් ගුණ කරනවා ඍණෙන් ගුණ කරාට පස්සේ ඍණෙනුත් ගුණ වෙනවා මේ ලකුණම මාරු වෙනවා එතකොට මොකද කරන්නේ is at 0.025 මේක මූලයෙන් විශාලයි mu ඍණ x bar විශාලයි ඍණ z 0.025 sigma o මූලය අවුලක් නැහැ ප්‍රශ්නයක් හරි ඊට පස්සේ මොකද වෙන්නේ x bar හැම පැත්තටම ගමු එතකොට x bar plus z 0.025 sigma o මූලයෙන් විශාලයි mu x bar in z 0.025 ඊම මූලයෙන් 0.95 හරි එතන මොකද කරන්න තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ මේක මේ පැත්තට සාමාන්‍යයෙන් ලියන්න මේ තියෙන x bar වලින් අඩු වෙලා මේ තියෙන x bar වලින් වැඩි වෙලා අපි කො අඩු පැත්ත මේ පැත්තට දාන්නේ සාමාන්‍යයෙන් එතකොට x bar in z 0.025 sigma o මූලයෙන් කුඩායි mu ශාලයි x bar ධන z 0.025 sigma over n කියලා හරිද equal 0.95 කියලා වෙනවා හරිද එතකොට අපි කතා කරන්නේ මොකද්ද interval estimation එක හරිද interval estimation එක කියන්නේ එතකොට මෙන්න මෙතන අපිට තියෙනවා mu කියන එක ඒකට මොකක් හරි කොටසක් අඩු වෙලා මේකට කියන අපි lower boundary එක මේ උඩම වැඩිපුර වෙන්න අපි කියන අප බවුන්ඩ් එක අප බවුන්ඩ් එක එතකොට අපිට මේ ඔකට ওই දෙකේම එකතුවට අපි කියනවා මාජිනල් එරර් එක කියලා. එතකොට මාජිනල් එරර් එක එන්නේ x bar sorry එතන x bar x bar plus or minus මොකද්ද මාජිනල් එරර් මාජිනල් එරර් හරිද ඒක අර තියරි එකේ තවදුරටත් කතා කරමු හරිද ඔයාලා බලන්න මෙතන පේනවා ඔයාලට මෙතන ඇවිල්ලා තියෙන්නේ x bar plus මෙතන තියෙන plus z 0.025 sigma මූලයෙන් මෙතන තියෙන z minus එතන plus or minus එතකොට මේකේ marginal error කියන්නේ මෙන්න මේකට marginal error කියලා කියන්න පුළුවන් හරිද අපි තාම ඉවර නැහැ වැඩි හරිද තාම වැඩි ඉවර නැහැ අපි යන්නේ තව ටිකක් මම මේක කරගන්න හරි අපිට මේක තමයි උත්තරය ආවේ අපිට දැන් හදාගන්න තියෙනවා. ඒතර කොහොමද හදාගන්නේ? ඉස්සලම අපි
ගානේ අපිට දීලා තිබ්බා. ගානේ දීලා තිබ්බා අපිට. ගාන දීලා තිබ්බ n equal to 25 සිග්මා වර්ගය කියන්නේ 3යි නිකන් හරි දැන් දන්න අපි ගාන හදාගෙන යමු හරි එතකොට කොහොමද x bar දීලා x bar දීලා තිබුණේ නැහැ නේද x bar දීලා තිබුණේ නැහැ x bar දීලා තිබුණේ p x bar minus z මෙන්න මේක හොයන්නේ කොහොමද අපි ආයේ බෙල් ෂේප් එකට යමු පොඩ්ඩක් ඒක මම පැහැදිලිව තාඩයක් අඳින්නම් හරිද මේකෙදි probability පටන් ගන්න මෙන්න මේ පැත්තට පටන් ගන්න හරිද එතකොට මෙතනට වෙනකම් මෙන්න මෙතනට වෙනකම් මේ ටිකේ විතර 0.95 හරිද එතන මේ ටිකේ තියෙනවා 0.025 එතකොට මෙන්න මෙතනට එනකම් ඔක්කොම probability වල ඔක්කොම එකතුව කීයද ඔක්කොම එකතු වෙන්නේ එතකොට 0.95 plus 0.025 ඒ කියන්නේ 0.975 කියන එක එන්නේ එතකොට එතකොට මෙහෙමනේ කතාව මෙන්න මේ හරිය වගේ තිබි 0 z 0.025 ඒ වෙනකම් probability කොච්චරද තියෙන්නේ probability ගහලා තියෙනවා 0.975 අපි ඔය 0.975 වෙන පොයින්ට් එක මෙතන අල්ල ගන්න ඕන පොයින්ට් එක අල්ල ගන්න ඕනේ මේ පොයින්ට් එක කොහොමද අල්ලගන්නේ අපිට තියෙනවා ඕකට දීලා තියෙනවා normal distribution එකට වගුවක් තියෙනවා හරිද අපි යමු ඒක බලන්න හරි මේන් දීලා තියෙන normal distribution එක වගුව ඒක අපි හොයන්න ඕනේ 0.මොකක්ද 0.975 මේක ඇතුළේ 0.975 හොයන්න 0.975 එක ඇවිල්ලා තියෙනවා 975 එක ඇවිල්ලා තියෙන කොතනද මේ පැත්තට ගියොත් මෙන්න මෙහෙම 1.906 ඒ කියන්නේ 1.96 1.96 එනකොට තමයි මෙන්න මේක වෙන්නේ. ඒතර අපිට ලියා ගන්න පුළුවන් මෙතනට මොකක්ද z 0.025 equal මොකක්ද 1.96 කියලා ලියා ගන්න පුළුවන්. හරිද? 1.96 කියලා ලියා ගන්න පුළුවන්. එතකොට කොහොමද? එන්නේ x bar minus 1.96 සිග්මා කියන්නේ 9 වර්ගමූලය n කියන්නේ 25 වර්ගමූලය. mu x bar plus 1.96 9 බෙදීම 25 වර්ගමූලය. හරිද? අවුලක් නැහැ ප්‍රශ්නේ. මේක අර p එකේ ඇතුලේ ඉන්න ඕනේ ඈ. p එක ඇතුලේ නැතුව කරොත් අවුල් ඈ. probability එක ඊට පස්සේ equal 0.95 සුළු කරගෙන යමු. එතකොට p x bar ඉන මේක සුළු කරගත්තට පස්සේ එනවා 1.176 mu x bar plus 1.176 0.95 හරිද? එතකොට කොහොමද කියන්නේ දිනම අපිට කියන්න පුළුවන් ගානෙන්ම උත්තරෙත් ගමු අපි කොහොම මේක මෙහෙම ලියමු අපි මෙහෙම ලියා ගන්න පුළුවන් මොන උක so අපිට ඊට මේක උත්තරේ දාන්න පුළුවන් මෙන්න මේක දාන්න පුළුවන් අපිට මේක උත්තරේ x bar minus 1.176 x bar plus 1.176 so is a 95% confidence interval for me. වැඩ තේරුණාද පැහැදිලිද? මම හිතනවා පැහැදිලිද කියලා. මම තියරි එක ලොකුවට දෙන්නේ නැතුව ගානක් හදලා දාන්න වෙනවා. හරිද? ගාන තේරුම් නැත්නම් මට හිතෙන්නේ ඔයගේ තියරි එක උඩට ගිහිල්ලා නැහැ. පොඩ්ඩක් තියරි වීඩියෝ බලන්න. හරිද? ඒකේ මොකක් කරේ අවුලක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ඒ ටික ආයෙ පැහැදිලි කරන්න ඕනි කියලා හිතනවා. මට මැසේජ් එකක් දාන්න මේක පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න කියලා. එහෙනම් මම ඒක ගැන සලකලා එහෙනම් ඒකටත් වෙනවා. හරිද? මම ඇත්තම කරේ නැත්තේ ඒකම තියෙන නිසා මේ
මං කරන එකෙන් වැදගත් කමක් නැති වෙයි කියලා. මොකද ඒකමනේ කරන්නත් තියෙන එකම තමයි උගන්වන්න තියෙන්නේ. හරිද? හරි අපි දෙවෙනි ගානට යමු. දෙවෙනි ගානට තියෙනවා. Let x1, x2, xn be a random sample uh, from a normal distribution එක. both mu දන්නේ නැහැ, sigma දන්නේ නැහැ. unknown. අපිට මෙතන දීලා තියෙන constructor මෙන්න මේකක් කියලා දීලා control interval formula. කොහොමද කරන්නේ? දැන් mu දන්නෙත් නැහැ, sigma දන්නෙත් නැහැ, දෙකම unknown. අපි යන summary table එකට. summary table එකට ගියාට පස්සේ දෙකම දන්නේ නැහැ. ඉස්සෙල්ලා අපි මේක වකලෙමු. කොහොම හරි අපිට මේකේදී අපිට මොනවද හොයන්න ඕනේ? මේකේදී mu හොයන්න ඕනේ. mu හොයන්න ඕන නම් 1 2 3 4 5 පහෙන් තමයි එකක් ගන්න තියෙන්නේ. හැබැයි මොකද mu දන්නෙත් නැහැ, sigma දන්නෙත් නැහැ. මෙතන sigma known. මෙතන මේක ගන්න ඕනේ නැහැ. අපි මෙතන මේක ගන්න නැහැ. මෙතන sigma unknown, sigma unknown, sigma unknown, sigma unknown. මෙතන sigma known. මෙතන මේක ඕනෙත් නැහැ. හරිද? මෙතන මේක හරි මේක හරි මේක හරි මේ තුන එකක් පුරගන්න තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා මොකද්ද? බලමු. මේක දීලා random sample of මේක දීලා random sample එකක් කියලා දීලා තියෙන්නේ. ඒතර random sample එකක් නම් අපි ගන්නේ මොකද්ද? sample size එක c small කියලා ගන්න. එහෙම වුණොත් අපි මොකද්ද use කරන්නේ? මෙන්න මේක තමයි use කරන්න තියෙන්නේ. හරිද? දැන් use කරන්න තියෙන්නේ. අපි ආයෙ පාර ලියලා බලමු එතකොට. මෙන්න මෙහෙම. හරි. ඒතර අපි ලියා ගන්න පුළුවන් x1 x2 xn follows normal distribution mu sigma වර්ගය. එතකොට මේකේ මොකක්ද දෙන්නේ දැන් එතකොට? මේකට අපි use කරන ඔකට කියනවා අපි pivotal function එක. pivotal function එක මොකක්ද use කරන්නේ? pivotal function use කරන්නේ t equal x bar minus mu s over මූල n කියලා use කරනවා. හරිද? ඒක function එක follows කරන්නේ t n minus 1 කියන එක. හරිද? ඔන්න ඔක මතක තියාගන්න. හරිද? පැහැදිලිද? හරි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා එයාගේ මොකද්ද? එයාගේ confidence level එක 100ට ඒ කියන්නේ 100ට 1 ඍණ ඇල්ෆා 100. කියන්නේ 1 ඍණ ඇල්ෆා නම් 1 ඍණ ඇල්ෆා කියන්නේ 1 ඍණ ඇල්ෆාට 100ට 100 ගුණ කරලා තමයි මේ ප්‍රෙසර් එක දාන්න තියෙන්නේ. ඒතර එයාගේ confidence level එක කොච්චරද? 1 ඍණ ඇල්ෆා. හරිද? confidence level එක 1 ඍණ. හිතන්නකෝ මෙහෙම 5යි කියලා. හිතන්නකෝ මෙහෙම අර විදිහට 0.95 කියලා confidence level එක. ඒක percentage එක දක්වන අපි 100ට 100 ෙන් ගුණ කරන්නේ. එහෙම වුණොත් තමයි අපිට 95ක්. තේරෙනවද කතාව? තේරෙනවද? ඒක තමයි මෙතන 100ට 100 වතාවක් 1 ඍණ ඇල්ෆා කියලා දෙන්නේ. හරිද? ඇල්ෆා කියන එක 5ක් වුණොත් 1 ඍණ 5ක් වෙන්න බෑනේ. 1 ඍණ 0.5 වුණොත් හරිද? එතන ඉන්නේ 100 වතාවක් 0.5. එතකොට කීයද confidence level? 150. වැඩේ පැහැදිලිද? ඔය කතාව තමයි කියලා දෙන්නේ. හරිද? ඔහොම අදාත් තියෙන්නේ confidence level මෙච්චර. හරි. ඕක අපි ලියා ගන්න කලින් අපි ඉස්සෙල්ලා මොකද්ද? අර බෙල් ෂේප් එක අඳන් ඉන්නෝනේ මේ මොකද්ද කියන්නේ කොහොමද කියලා පොයින්ට් එක අපි අල්ලගන්න. එතකොට මේක ඇඳගත්තොත් අපිට මෙන්න මේ වෙන පොයින්ට් මේක බෙල් ෂේප් එක මෙහිම. හරි. ඒතර මේ ටිකේ වර්ගඵලයේ තියෙන කොච්චරද? කරින ඇල්ෆා. ඒතර මේ පැත්තත් a වෙනවා. අපි ගියාගත්ත විදිහට මේ පැත්තත් a වෙනවා. එතකොට මේ ඔක්කොගේ වර්ගඵලය එන්නේ 1යි. ඒතර 1 equal 2a එක ඍණ ඇල්ෆා. ඒතර අර විදිහට තමයි ඇල්ෆා equal 2a වෙනවා. a equal alpha over 2 වෙනවා. හරි. එතකොට මෙතන අපිට මේකේ වර්ගඵලය alpha over 2. මේකත් alpha over 2. අපිට මේක ලියා ගන්න පුළුවන්. ඒතකොට z නෙමෙයි මේක ලියන්න ඕනේ. අපි t ඔකට පොයින්ට් එකක් තියපු මෙතන t alpha over 2 n minus 1. මෙතන මොකද? මේ minus t alpha over 2 n minus 1 එකක්. මේක ෆලෝ කරන්න මේක n minus 1 කියන එක. මේක තියෙන ඕන t n minus 1 කියන එක අනිවාර්යෙන් තියෙනවා. හරි. එතකොට කොහොමද දෙන්න ඕනේ මේකෙදි? මේකෙදි p මොකක්ද දෙන්න? t කියන එක මොකක්ද දෙන්න ඕනේ? minus t
alpha over 2 n minus ට වඩා විශාල වෙන්න ඒ වගේම plus alpha over 2 n minus 1 ට වඩා කුඩා වෙන්න. ඒක වෙන්නේ ඒක වුණාට පස්සේ එනවා කොච්චරක් කියලාද? අපිට එනවා 1 minus alpha කියලා ඇවිල්ලා 1 minus alpha. හරිද? 1 minus alpha. අවුලක් නැහැ පැහැදිලි කියලා හිතනවා. හරිද? අපි දැන් ලියමු t කියන්නේ මොකක්ද කියලා. ඉන t alpha over 2 n minus 1 t කියන්නේ මොකක්ද? t කියන්නේ x bar in mu x bar in mu s over capital මූලේ alpha over 2 n minus 1 අවුලක් නැහැ පැහැදිලි කියලා. හරිද? හරි. ආයෙ ලොකුට හිතන්න දෙයක් නැහැ. අපිට ඉතින් මේ සුළු කරගන්න හැටි තමයි තියෙන්නේ. හරිද? කරගෙන යන්නේ මේ වැඩේ. හරි. හරි. එතන මේක සුළු කරමු. minus t alpha over 2 n minus 1 වැඩි කරන s over මූලයේ x bar minus mu t alpha over 2 n minus 1 s over මූල n කරන alpha අපිට දැන් mu නේ ඕනේ. mu ඕන නම් අපි ඔක්කොම ටික ඍණෙන් ගුණ කරනවා. ඍණෙන් ගුණ කරනවා ඍණෙනුත් ගුණ වෙන ඒ වගේම මේ වගේ ලකුණක් දෙපැත්ත මාරු කරනවා. එතකොට t alpha over 2 n minus 1 s over මූල n විශාලයි mu minus x bar විශාලයි minus t alpha over 2 n minus 1 s over මූල n. හරි. කොහොමද කරන්නේ alpha? ඊට පස්සේ x bar x bar මේ යුක්ත කරගත්තු මෙතන x bar plus t alpha over 2 n minus 1 s over මූල n mu x bar minus t alpha over 2 n minus 1 s over මූල n. ඊට පස්සේ p මේක අර වැඩි පැත්ත කොහොමද අපි මොන පැත්තද ගන්න? දකුණු පැත්තට ගන්න. එතකොට x bar minus t alpha over 2 n minus 1 s over මූල n විශාලයි mu විශාලයි x bar plus t alpha over 2 n minus 1 n minus 1 s over මූල n. ඔංගෙල් ලියන්න බලන්න. හරි. එතකොට ගත්ත ගමන් තේරෙන මේ මොකද්ද? මේ තියෙන්නේ upper boundary එක මේ තියෙන්නේ මේ තියෙන්නේ lower boundary එක මේ තියෙන upper boundary එක. හරිද? අපිට සෝක ලියා ගන්න පුළුවන් මොකද්ද? so කියලා කොටු වරන් අද්දාලා මේක ලියා ගන්න. x bar minus t alpha over 2 n minus 1 s මූල n මේක මේ multiply එක කමාවක් දාලා x bar plus t alpha over 2 n minus 1 s over මූල n. so මෙන්න මේක ලියලා is ප්‍රශ්නෙම කෑල්ල අරගෙන ලියා ගන්න. 1 minus alpha 100% confidence interval interval formula. වැඩි පැහැදිලිද? කොහොමද වෙන්නේ? මම හිතනවා ඒක තේරුණා කියලා. ඇති දෙයක් නෑ ඒකෙත්. හරිද? ඇති දෙයක් නෑ. මේ අපි ඊළඟ ගානට යමු. හරි? ඊළඟ ගානට. හරි. just දීලා තියෙනවා මෙතන. Let x1 to xn be a random sample from a normal distribution mu sigma construct a මෙන්න මේක මෙච්චරක් කරන confidence interval for sigma වර්ගය. මේක කියන්නේ confidence interval එක හොයන්න කියන්නේ මොකටද? sigma වර්ගයට අපි මෙච්චර කල් හැදුවේ මොනවටද? mu ට. දැන් බලමු sigma වර්ගයට තියෙන සූත්‍රය මොකද්ද කියලා. අපිට මේකට ගියාට පස්සේ මොකටද? අපේ එන්න මේ සමරයකට ගියාට පස්සේ මෙන්න අපි සමර ටේබල් එකේ තියෙන මේක පාඩම් කරගන්න කියන පොඩ්ඩක් මතක තියාගන්න. පාඩම් කරලා දන්නේ නැහැ. එතකොට මේ ටාගට් පැරාමීටර් මේ ඔක්කොම mu. ඒතර සිග්මා විතර මොකක්ද තියෙන්නේ මේ? මෙන්න මේක විතරයි තියෙන අපිට යූස් කරන්න. අර මෙන්න මේක තමයි යූස් කරන්න. මොකක්ද තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ?
මෙන්න මේක. හරිද? එතකොට මෙන්න මේකෙදි මෙන්න මේක තියෙන්නේ ඔකට අපි කියනවා මෙන්න මේක පැහැදිලි කරන්න පුළුවන් අපිට මේක නෙමෙයි තියෙන්නේ ලෙක්චර් නෝට් එකේ නේද නෑ නේද චයි ස්ක්වෙයා මේ කියලා කියන්නේ කමන්නේ අපි ගන්න හදාගෙන යන්න මෙහෙම තමයි ඒක ලියන්නේ x වර්ගයේ එන්ට්‍රි එක කියලා ගන්නවා මේක තමයි ෆලෝ කරන්නේ හරිද අපි කරමු එතකොට අපිට ඕක ලියන්න තියෙනවා කොහොමද අපි ගන්නට යන් ආයේ හරි මොහොත තිබ්බ ගම එතකොට අපි අතරින් බලලා අපි හොයාගත්ත මොකද්ද අපි යූස් කරන ෆලෝ කරන මෙතඩ් එක මොකද්ද කියලා ෆලෝ කරන මෙතඩ් එක අපිට ඇවිල්ලා තියෙන එතකොට මොකද්ද n-1 ඕනනම් අපි ලියාගමු මේක k කියලා වගේ k n-1 සිග්මා වර්ගය s වර්ගය ෆලෝ කරනවා මෙන්න මෙහෙම ලියන්නේ චයි ඩිස්ට්‍රිබියුෂන් එක n-1 ඕක තමයි ලියන්නේ හරිද එතකොට මොකද්ද මේක දීලා තියෙන්නේ කොන්ෆිඩන්ස් ලෙවල් එක කොච්චරද වෙන පාට ලියන්නේ මේකේ ඉකරින ඇල්ෆා හරි එතකොට මේක තියෙනවද අපි දන්නේ නැහැ මේක කොච්චරද කියලා මේක එතකොට අපි බලනවා මේක a කියලා ගන්නවා එතකොට මේක a නම් මේකත් a වෙනවා සෝරි එහෙම ලියන්න බෑ අපිට එහෙම ලියන්න බෑ සෝරි මේක තියෙන්නේ මොකද්ද චයි ස්ක්වයර් එක එතකොට අපිට ඕන කලින් මේ උට චයි ස්ක්වයර් එක මතක ඇති මෙන්න මෙහෙම මේකද කියනවා මෙන්න මෙහෙම කත් එක හරියනේ මේ වගේ ඉස්සෙල්ලා මේ ඉන්නේ මේ පැත්තට වෙන්නේ මේ මෙන්න මෙහෙ නිකන් කන්ද මේ පැත්තට නිකන් බෑවු වැඩි හරිද? ඔකට අර තියෙන මොකද්ද A level නම් තියෙනවා. ඒ අර වගේ බෙල් ෂේප් එකක් නෙමෙයි ඉන්නේ මේක නිකන් අර කන්දක් වගේ ලයින් එකක් තියෙන. හරිද? ඒතර මේ පැත්තට මේක වැඩි මේ පැත්තට අඩු. ඒතර අපි අර වගේම කලින් ලයින් එකක් ගන්න ඕනේ මේ පැත්තේ දෙපැත්ත සමාන වෙන්න. ඒතර මේ ටික කොහොමද? මේ ටික එකරින ඇල්ෆා හරි මේ පැත්ත A මේ පැත්තත් A මේ පැත්තත් එහෙම අවුලක් වෙන්නේ නැහැ. මේක උස පැත්තේ මේ පැත්ත බැලන්ස් වෙනවා මේ පැත්තේ දිග පැත්තේ මේ පැත්ත බැලන්ස් වෙනවා අවුලක් නැහැ. එතකොට 1 ඉක්වල් 2a ප්ලස් 1 ඍණ ඇල්ෆා. එතකොට අපිට ඇල්ෆා කියන්නේ අර වගේම a කියන එක අර විදිහට වෙනවා ඇල්ෆා ඕවර් 2k. අවුලක් නැහැ. එතකොට මෙතන ඉන්නේ මොකද්ද? මෙතන අපිට ගන්න පුළුවන් අපිට මේක තියෙන මොකද්ද මේ මෙතන තියෙන්නේ මේක ෆලෝ කරන්න මේ චයි ස්ක්වයර් එකනේ. මෙහෙම x වර්ගය මොකද්ද? alpha over 2 හැබැයි මෙතන ලියන්න පුළුවන්ද අපිට x වර්ගය alpha over 2 කියලා බෑ alpha over 2 කියලා ලියන්න බෑ අපිට ලියන්න වෙන්නේ මොකක් කියලාද alpha over 2 කියලා ලියන්න බෑ මෙතන ලියන්න වෙන්නේ 1 ඍණ alpha over 2 කියලා හරිද එන්න එක මතක තියාගන්න ඕනේ හරිද ඒක පැහැදිලි කරනවා අපිට ඕන මෙන්න මේකත් අපි කලින් ලිව්වේ මෙන්න මේවා මෙතන ලියලා තියෙනව නේද මේ alpha over 2 කියලා alpha over 2 මෙන්න මෙතන මෙතන ලියලා තියෙනවනේ මෙතන ඍණ t alpha over 2 n minus 1 කියලා ඔක ලියා ගන්න පුළුවන් අපිට plus 2 එක ඍණ alpha over 2 කියලා ලියන්න පුළුවන් n minus හරිද ඊට පස්සේ ඒකම අපිට මෙහෙම හදා ගන්න පුළුවන් හැබැයි අපේ අලුත් කතාවේදී ඒ වැඩේ කරන්න බෑ මොකද මේක බෙල් ෂේප් හැඩයක් නෝන නිසා එතන මේක අනිවාර්යයෙන් මෙන්න ඔය විදිහට හරිද එතකොට අපි ලියමු probability එක probability එක එන්නේ කොහොමද p මොකද්ද මෙතන අපි ලියන්නේ probability එක අපි ලියන්නේ මේක q කියලා ගමු k කියලා ගමු k කියලා ගමු මේ පැත්තේ k1 මේක k1 මේ පැත්ත k2 කියලා ගමු k2 වලට වැඩි වෙන්න ඕනේ නේ k1 වලට වැඩි වෙන්න ඕනේ k2 වලට කුඩා වෙන්න කේස් එකක් නැහැ මේක ඉක්වල් වෙනවා y කරන ඇල්ෆාට හරි k1 කියන්නේ මොකද්ද k1 කියන්නේ නෑ k කියන්නේ මොකද්ද කියලා ලියමුකෝ ඒ කියන්නේ n ඍණ එක s වල වර්ගය සිග්මා වල වර්ග මේක k2 අපිට දැන් ආයේ මේ ටික ආදර්ශ කරන්න තියෙනවා හරිද එතකොට p k කියන්නේ මොකද්ද එතකොට k කියන්නේ මම කිව්වා x follow chi square එක ඒකේ ඉන්න ඕනේ 1 ඍණ alpha over 2 වතාවක් n minus 1 s වල වර්ගය සිග්මා වර්ගය හරිද ඊට මෙතන එන්නේ මොකද්ද chi square එක ඍණ නෙමෙයි alpha over 2
n minus 1. ඒක equal එක රින alpha. අවුලක් නැහැ ප්‍රශ්නයක්. අපිට දැන් මේකෙදි සිග්මා තමයි හොයන්න තියෙන්නේ. සිග්මා වර්ග හොයන්න තියෙන්නේ. ඒතර අපිට මේක සිග්මා වර්ග යුක්ත කරගන්න ඕනේ. සිග්මා වර්ග යට තියෙන නිසා සිග්මා වර්ග උඩට ගන්න. මේ ඔක්කොම මොකද කරන්නේ? උඩයට ගහන. උඩයට ගහපු ගමන් අර විදිහ උඩයට ගහනවා. ඒ වගේම මේකේ ලකුණක් මාරු වෙනවා. හරිද? ඒවා මේව හිත කියලා මම හිතන ලොකු ඔක සාමාන්‍ය දැනීම කියලා මම හිතනවා ඈ සෝරි මේක උඩයට ගහන්න බෑනේ. එක ඕවර් ස්කයාල වර්ගය 1 minus alpha over 2 n minus 1 plus sigma වර්ගය n minus s වර්ගය මේකත් මාරු වෙන්න බෑ ක වර්ගය alpha over 2 n minus අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ හරිනේ දැන් අපිට සිග්මා වර්ගය විතර උත්තර කරගෙන ඉතුරු ටික කරගෙන යන්න. එතකොට එන්නේ p n minus 1 s වර්ගය x කරන alpha over 2 x n minus 1 වතාවක් එතන සිග්මා වර්ගය එතන ආයන මොකද්ද n minus 1 s වර්ගය චෛස්කායක සර්ග alpha over 2 n minus 1 කරන හරිද s එක අවුලන්න මම ගෝ කලින් ඉඳන්ම අර වැඩි පැත්තේ තියෙන ටික ගන්න මොන පැත්තටද අපි දකුණු පැත්තට ගන්නවා එතකොට අඩු පැත්ත මෙහෙට ගම වර්ගය s වර්ගය චෛස්කයා alpha over 2 n minus විශාලයි සිග්මා වර්ගය විශාලයි n minus s වර්ග චෛස්කයා එකරින alpha over 2 n minus හරිද වැඩි පැහැදිලි ඉතින් දැන් අපි හොයාගත්ත සීන් එක මොකද්ද කියලා අපිට දැන් බවුන්ඩරි ලෙවල් එක හොයාගත්තා බවුන්ඩරි ලෙවල් එක හොයාගත්තා අපි ලියන බ්ලොක් කොහොමද මේක ලියා ගන්න පුළුවන් n minus 1 s වර්ගය alpha over 2 n minus 1 ඊට පස්සේ මොකද n minus 1 s වර්ගය x alpha over 2 n minus 1 is a 1 minus alpha 100 confidence interval for score හරි පැහැදිලි ඇතයි සිතමි හරි හරි පැහැදිලි කියලා හරි ඒක ඒ විදිහට දාන්න තියෙනවා. හරිනේ. මම හිතනවා තේරුණා නැති කියලා. ඔය කතාවේ කතාවත් ඒක. හරිනේ. අපි ඊට පස්සේ ශ්‍රී ලංකාවට යමු. ශ්‍රී ලංකාවට යමු. හරි. හතර ගානක් විතර. හතර තියෙනවා. ටෙස්ට් දීලා තියෙනවා random sample of 44 of mean I කියන්නේ n දීලා තියෙනවා 144යි mean එක දීලා තියෙනවා අපිට ඒ කියන්නේ mean එක කියන්නේ x bar දීලා තියෙනවා 100යි standard deviation sigma equal 60යි taken from population 1000 ගෙන් තමයි මේ කියන්නේ ලොකු population එකෙන් පොඩි sample එකක් කරන් තියෙන්නේ construct 95ක් confidence interval එක තියෙනවලු unknown population එක population mean එක තමයි හොයන්න කියන්නේ. ඒ කියන්නේ mu එක තමයි අපිට හොයන්න කියන්නේ. එතකොට මෙහෙම තියෙද්දි අපි මොකද කරන්නේ? මෙහෙම දීලා තියෙන sorry මේ තියෙන අපිට sample එකේ standard deviation එක දීලා. sample එකේ standard deviation එක sigma නෙමෙයි මොකද්ද? sample එකේ standard deviation එක අපි skill ලියනවා. s equal තමයි 60 වෙලා තියෙන්නේ. හරිද? නෑ පොඩේ. ඔව් s equal තමයි 60 වෙලා තියෙන්නේ. හරි. එතකොට මොකද කරන්නේ? දැන් මම කියවනේ දැන් මොකද්ද කරන්න තියෙන්නේ එතකොට? අපිට දීලා තියෙන n දීලා x bar තියෙන හරි. මේකෙදි අපි යූස් කරන්න ඕන මොකද්ද? අපි අංග මේකට සමරි ටේබල් එකට ගියාට පස්සේ අපි mu හොයන්න ඕනේ. එතන මුල් 4 මුල් 5න් තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන මෙන්න මේක අන්නෝ. එතන මේක ගන්න පුළුවන් මේක ගන්න බෑ.
මේක ගන්න පුළුවන් මේක ගන්න පුළුවන් මේක මේකත් මේක ගන්නත් බෑ මේක ගන්න පුළුවන් හරිද එතකොට අපි කොහොමද මොකද තෝරගන්නේ හරි කල්පනා කරන්න මෙහෙම පොපියුලේෂන් හරි ඊට පස්සේ දැන් අපි පොපියුලේෂන් එකක් දන්නවනේ පොපියුලේෂන් එකත් එතකොට නෝමල් හරිද පොපියුලේෂන් එක නෝමල් නම් ඒතර මේකත් පොපියුලේෂන් එක අන්නෝන් නෙවෙයි නෝමල් එක. ඒතර මේක ගන්න බෑ. ඒතර මේ දෙක තමයි තියෙන්නේ අපිට. හරිද? සාම්පල් සයිස් එක අපිට දීලා 100ක් large නැත්නම් small කියලා දෙකක් දීලා තියෙනවා. එතකොට මේකෙදි බලන්න මෙන්න මේකෙදි අපිට ගන්න පුළුවන් වෙන්නේ සාම්පල් සයිස් එක සාමාන්‍ය සාම්පල් සයිස් එක 30ට වඩා වැඩි කියන්නේ අපි large එකක් කියලා තමයි ගන්න. හරිද? එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? හරිද? මෙතන sample size එක 100ක් කියලා දීලා තියෙනවා 100ක් කියලා දීලා තියෙනවා අපි large එකක් කියලා තමයි ගන්න sample size. හරිද? එතකොට අපිට අවස්ථා මෙන්න මේක හරි දෙකෙන් එකක් ගන්න පුළුවන් කියලා කියනවා. හරිද? ওই දෙකෙන් මොකක් ගත්තත් එකයි. එතකොට අපිට ඕනේ දිගට ගන්න හදා ගන්න පුළුවන්. හරිද? T distribution එක වගේම normal distribution එකත් අපිට use කරගන්න පුළුවන්. හරිද? මම එක විදියට හදන විදිය ගන්න කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ තනියෙන් මම normal distribution එක කියලා දෙන්නම්. ඔයගොල්ලෝ T distribution එකට normal එක ලේසිනේ. ඔයගොල්ලෝ normal එක තනියෙන් කරන්න. මම T distribution එක හදන විදිය කියලා දෙන්නම්. හරිද? හරි. එතකොට දැන් ඔයගොල්ලෝ ගන්න හදාන්න මම උත්තරේ දාලා දෙන්නම් එහෙම වුණොත් මේ හදන විදිය ෆොටෝයක් දාලා එහෙම වුණොත් හදාගන්න. හරිද? තනියෙන් හදන්න. එතකොට අපි බලමු කොහොමද දන්නේ කියලා. අපි use කරන්නේ මොකද්ද? Using T distribution. distribution එක දාන්න. distribution එක. එතකොට මුලින්ම අපි හොයන්නේ මොකක් කියලාද? මොකක්ද අපි හොයන්නේ? එතකොට T distribution එක use කරනවා නම් pivotal function එක කියන්නේ මොකද්ද? pivotal function එක කියන්නේ මොකද්ද? pivotal function එක එන්නේ එතකොට T equal x bar in a mu over s over මූල n ඒක වෙනවා tn minus 1 ඒක ෆලෝ කර හරිද එතකොට වෙන්නේ මොකද්ද මේකේ දීලා තියෙන 95ක් තියෙනවනේ මොකද්ද කොන්ෆිඩන්ස් ලෙවල් එක 95ක් තියෙනවා 95ක් තියෙනවනේ මොකද්ද කොන්ෆිඩන්ස් ලෙවල් එක. ඒතර අර විදිහට 95ක් තියෙනවලු හිතනවා මෙහෙම බෙල් ෂේප් එකගෙන මේකේ t distribution එක බෙල් ෂේප් එකගෙන 95 0.95 නම් මෙතන අපි දැනගත්ත තියෙන 0.025 මේ පැත්තට 0.025 හරිද ඒක අපි නිල් පෑනේ වගේ පාට කළා දා මේ ටික වර්ගඵලය 0.025 මේකේ වර්ගඵලය 0.025 හරිද හරි ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ ගාන දාගෙන යන්න හරිද එතකොට මෙතන එන්නේ මොකද්ද මේක t එක කියලා ගන්න මම t දෙක කියලා ගන්න ඔයා දන්නවා මේක දාන්න මොකද්ද මේ t ඍණ ඍණ t 0.0 ලියලා දාමු මොකද දැන් මේ දින මොකද්ද මේ පොයින්ට් එක ඍණ t 0.025 මේ දින ධන t 0.025 හරි අවුලක් නැහැ ෆස්ට් ටයිම් එක අපිට ලියා ගන්න පුළුවන් probability එක probability ලියා ගන්න පුළුවන් t කියන එක මොකද්ද minus t 0.025 මේ මොකද්ද මේක n minus 1 අවුලක් plus 0.025 n minus 1 ඔය දෙක අතර තියෙන්න ඕනේ කීයද 0.95 වෙන probability හරිද probability 0.95 අපි ඉතින් ලියා ගමු මේක කොහොමද කියලා t minus t 0.025 n minus x bar in a mu over s over මූල n අතාවක් t 0.025 n minus 1 0.95 අපිට කරන්න තියෙන මොකක්ද එක් mu උක්තකරණය කරන්න තියෙන අපි උක්ත කරගෙන යන්න ඔය එකම ගාන හදන්න තියෙන අපිට s over මූල n x bar in a mu t 0.025 n minus n minus 1 අතාවක් s over මූල n අතාවක් 0.95 right එතකොට p
මයිනස් මොකක්ද අපි මේක දැන් මියු ප්ලස් කරගන්න ඔක්කොම ඍණෙන් ගුණ කරන් යනවා. ඒතර ඍණෙනුත් ගුණ වෙන මොකක්ද දෙන්නේ? ලකුණුත් මාරු වෙනවා. SO මූලයෙන් විශාලයි x bar minus x bar plus mu විශාලයි minus t 0.025 n minus 1 SO මූලයෙන් 0.95 හරි. මොකද x bar හැම පැත්තටම ගමු. x bar plus t 0.025 n minus 1 SO මූලයෙන් විශාලයි mu විශාලයි x bar minus t 0.025 n minus 1 SO මූලයෙන් 0.94 මම කිව්වා මේ විදිහට සාමාන්‍යයෙන් තියන්නේ අපි කරන්නේ මොකද්ද විශාල ටික දකුණු පැත්තට ගන්න. එතකොට මේ පැත්තට එන්නේ x bar minus t 0.025 n minus 1 කුඩායි SO මූලයෙන් තියෙන මේ ගුණ කිරීමක් තියෙන මෙතන පැහැදිලි වුණ නැහැ. ඒක නිසා ආයෙ පරල ලියමු මෙතන. n minus 1 ගුණ කිරීම SO මූලයෙන් විශාලයි mu විශාලයි x bar plus t 0.025 n minus 1 SO මූලයෙන් ඔහොම අවුලන් 0.95 දැන් තියෙන අපිට අගයන් ටික දාන්න. අගයන් ටික දානකොට ගාණිත මුලදී අපි හොයාගත්තා n කියන්නේ 144යි x bar කියන්නේ 100යි s කියන්නේ 60යි. ඔය ටික දාන්න. දාගෙන යන්න. x bar දන්නවා අපි කී කියලාද 100 කියලා දන්නවා. අපි t 0.025 දන්නේ n minus 1 කියන්නේ 144 රින් එක කියන්නේ 143යි. වැඩි කිරීම s දන්නවා 60යි. n කියන්නේ 144 වර්ගමූලය. mu x bar දන්නවා 100යි minus මේ plus t 0.025, 143 60 over 147 equal 0.95 අපි ගහලා බලමු. දැන් කරන්න කලින් අපි ඊට කලින් t 0.025, 143 ගන්න. ඒකට තියෙන්නේ අපිට මෙන්න මේ අපිට ඒක නම් දෙනවා ඒවා දෙනවා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිට මේ දීලා තියෙන normal distribution එකේ වගුව දෙනවා වගේම අපිට t distribution එකේ table එක දෙනවා. හරිද? මේ පැත්තෙන් දෙන්නේ අර n එක. ඒ කියන්නේ 143ද ওই කතාව තමයි මේ පැත්තෙන් දාන්න තියෙන්නේ. අර අපි දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. අපි ලියලා තියෙනවා t 0.025 n minus 1 නැත්නම් 143. ඒ කියන්නේ 144 minus 1 කියන්නේ 143 නේ. හරිද? හරි. ඒතර 143 ගන්න තියෙන්නේ මේ පැත්තට 0.025 ගන්න තියෙන්නේ මේ පැත්තට. දෙකේම ක්‍රොස් වෙන තැනට අපි ගන්න පුළුවන් වැඩේ. හරිද? අපි ඉස්සෙල්ලා 143 හොයාගෙන යමු. 143 මෙහෙම හොයාගෙන යනකොට 120 තියෙනවා. 120න් පස්සේ තියෙන අනන්තය. 120න් පස්සේ ඉස්සරහට තියෙන ඔක්කොම මෙයාගේ තමයි ගන්න තියෙන්නේ. හරිද? ඔයාට ඕන නම් 120ට ළඟම තියෙනවා 143 කියලා ඔයාට මේක ගන්න පුළුවන් මේක ගන්න පුළුවන්. මම ඉතින් 120 නම නොවන නිසා මම මේක ගන්නවා නිකන්. හරිද? 143 මේකේ තියෙනවා කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ 0.025 ගන්න. 0.025 බලනකොට මෙන්න මේකේ තියෙනවා. දැන් මේක දිගේ පල්ලෙහාට යනවා. 0.025 මෙන්න මේ දෙක කැපෙන්නේ කොතනද? මෙන්න මෙතනදී කැපෙනවා. එතකොට t 0.025, 143 equal කියන්නේ මොකටද? 1.96 කියලා දාන්න පුළුවන්. 1.96 කියලා දාන්න පුළුවන්. ඔයා 120 කියලා ගත්තොත් ඔයාට 1.98 කියලා ගන්න පුළුවන්. මැඩම් ලෙක්චර් එකේදී කියන මේක දෙකම එකයි දෙකම ඕන එකක් ගන්න පුළුවන් කියලා මැඩම් කියන උලක් නැහැ කියලා කියනවා. හරිද? මම ගන්න 1.96 කියන එක ගන්න. හරිද? 1.96. ඒතර අපිට ගන්න පුළුවන් p 100 - 1.96 60 වර්ගමූල කියන්නේ 140 කියන්නේ 12 100 plus 1.96 60 over 12 p කැල්ලකින් දාලා බලමු කොහොමද එන්නේ කියලා 0.95. ඒතර එනවා මෙතන 100 minus එනවා 1.2
වැඩි කරනවා 1.96 9.8 CA plus 9.8 පුළුවන් තරම් මේ හැමතිස්සෙම මෙන්න මේක ඇතුළේ කැල්කියුලේෂන් ටික කරන්න මේ P වලින් එළියට අරගෙන කියලා කැල්කියුලේෂන් එක කරන්න හදන්න එපා. එහෙම වුණොත් ගාන වරදින්න ඉඩ තියෙනවා. හරිද? 100 minus 9.8 කියලා මොනවද එකයි mu 109.8යි. එතන අපිට ලියන්න පුළුවන් මොකක් කියලා? අපිට ලියන්න පුළුවන් අර කතාවම හැයලා ලියන්න තියෙන්නේ. The 95% confidence interval for the population mean is වරහන දාලා 90y අපිට දෙකකම ආවක් 109.9 කියලා ලියන්න. තේරුණාද ඇයි? හරි. ඔයා නිකන් අරකට try එකක් දෙන්න. මම පොඩ්ඩක් මේ T distribution එකේ normal distribution එකේ වෙනස පෙන්නන්නම්. මේ සාමාන්‍ය අපි නිකන් කිලිමු Google එකෙන් ගහමු. difference of it's recording එක කරලා ෂාප් එක ගන්න බෑ. මම මේක ෆ්‍රී කික් ටැග් කරගෙන හරි ඔන්න ඔයාලට පේන වැඩේ මෙන්න පේනවද වැඩේ මෙන්න මෙයා කතාවත් ඔන්න සීන් එක හරිද පේනවද කේස් එක දෙකේම තියෙන එකම හැඩේ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේකෙදි අර ලොකු පරාසයක් ගන්න පුළුවන් අපිට මේ T distribution එක use කර හරිද T distribution එක use කරනකොට ලොකු පරාසයක් ගන්න පුළුවන් normal distribution එකට වඩා හරිද ඒ කතාව තියෙන්නේ හරිද දැන් හිතන්නකෝ මෙතන මේක මට අඳින්න බෑ තන අමාරු ටිකක් කේස් එකක් තියෙනවා මෙයාට දැක්කම පේනව නේද මේ කතාව මේ ඉස්සෙල්ලා ගහලා යන් පතේ මේකට බලන්න මෙතන මෙතන විරක් අදින්නම් කොහොමද පල්ලෙහාට මෙහෙම ගත්තොත් හරිද මෙතන වැලියු එකට වඩා වැඩි ගාණක් කියන්නේ කොහොම හරි මේක දැන් පැහැදිලි කරන්න පුළුවන් මේ T distribution එකේදී අපිට ලොකු පරාසයක් හම්බ වෙනවා. දැන් හිතන්නකෝ T distribution එකේ හම්බ වුණා කියලා මෙතන අපිට මෙතන ඍණ 10යි මෙතන ධන 10යි කියලා අපිට normal distribution එක සාමාන්‍යයෙන් එන්නේ ඔක 9.8 ඍණ 9.8 plus 9.8 වගේ තමයි. හරිද? පොඩි ලොකු මේ පොඩි වෙනසක් ගන්න පුළුවන් මේ මේ normal distribution එකේ. මේ දෙක අතර හරිද ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දෙකම එකයි කේස් එකක් නැහැ. මේ අර ඔයා උත්තර නම් බලන්න දෙකම එක ගානට වගේ අගයක් එන්නේ. එතකොට සාමාන්‍යයෙන් ওই දෙකෙන් එකක් යූස් කරලා තවලන්න ගාන හම්බෙනවා. සමහරවිට අපිට ගාන කියන්න පුළුවන් T distribution එක යූස් කරන්න කියලා. නැත්තම් standard normal මෙන්න මේක යූස් කරන්නත් file distribution එක යූස් කරන්නත් කියලා කියන්න පුළුවන්. හරිද? මොකෙන් ඒ කියන විදිහට ඔයා ගාන හදුවනම් හරි. දැන් මම කිව්වේ මෙතනදී අපිට තෝරා ගන්න අවස්ථා දෙකක් තිබෙන නිසා තමයි මම මේ අවස්ථා දෙකක් කිව්වේ. ඒකේ එක කොටසක් මම කරලා පෙන්නනවා. ඉතුරු කොටස ඔයා තනින් try එකක් දෙන්න. හරිද? ඒතකොට මේ අපි කතා කරේ ගන්න හතරවෙනි ගානනේ. අයවල තව හතරයි ටියුට් එකේ තිබ්බා කීයද ටියුට් එකේ තිබ්බා ටියුට් එකේ හතක් තියෙන විතර 5යි 6යි 7යි මම ඊළඟ වීඩියෝ එකේදී පැහැදිලි කරා හරිද හරි එහෙනම් අද අපි වීඩියෝ නවත්තමු මොකද වීඩියෝ අමාරු බලන්න අද නවත්තනවා අමාරු හරි එහෙනම් හැමෝටම good night bye